මට හරි හිඟන්නේකට දෙන එක වැළැක්කුවා කියලා හිතන්න. දෙන්න එපා ඕක හොරෙක්. දෙන්න එක ඕක කසිපුකාරයෙක් කියනවා. ඕක කුඩුකාරයෙක් කියනවා. ඔය වගේ කියලා කොච්චරනම් හිඟන්නට දෙන එක වළක්වන අය ඉන්නවන්නේ. එතකොට ඒ තුල වෙන්නේ තමා බුදුරජාණන් වහන්සේ පෙන්න දානයක් නොදී ඉන්නවට වැඩිය භයානකයි දෙන දානේ වළක්වන එක. දැන් අපි හිතමු කවුරු හරි මසුරුකම නිසා මම නම් දන් දෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. එතකොට ඒක තමන්ට දානයක් වළක්වන කෙනා 3 දෙනෙකුට අනර්ථයක් කරනවා කියන. එකක් තමයි දන් දෙන කෙනාට ලැබෙන්න තිබ්බ පින ඔහුට අහිමි කරනවා. ලැබෙන කෙනාගේ ලාභය නැති කරනවා. ඒ දෙන්නටම කලින් තමන්ගේ ගුණේ නසා ගන්නවා කියන. එතකොට දෙන කෙනාගේ පිනයි ලැබෙන කෙනාගේ ලාභයයි තමන්ගේ ගුණයයි තුනම නසා ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්න කවදාවත් කෙනෙක්ගේ දානයක් වළක්වන්න එපා. එක තැනක අර කෙනෙකුට දන් දෙන්න බැරුව දන් දෙන කෙනෙක් වෙනුවෙන් කට්ටිය යොමු කළත් එතන මේ ඒ දිව්‍ය ආත්මයක් ගැන තියෙන්නේ. එතකොට තවත් ප්‍රේතයෙක් ගැන තියෙනවා අකුසල් කරපු ප්‍රේතෙක්. හැබැයි මේ ප්‍රේතයාගේ එක අතක් දිව්‍යමය අතක් වගේ. ඒ අතෙන් යමක් ගත්තොත් ඒක මොකුත් වෙන්නේ. දැන් අනිත් අතෙන් ආහාර ගන්නකොට දෙකෙන් යම් දෙයක් ගත්ත ගමන් ඒක පිලුණු වෙනවා කියන. කිසිම දෙයක්. අර අතෙන් ගන්න දේ විතරයි කියනවා. ඒක ප්‍රනීත විදිහට ගන්න පුළුවන්. ඒකට හේතුව තමන් මසුරුයි තමන් දීලා නැහැ. නමුත් හිඟන්න ආවට පස්සේ එක ගෙදරක් තියෙනවා ඒ ගෙදර දාන දෙනවා. අන්න අර ගෙදරට යනවා කියලා. ඒ අතෙන් තමයි කියන පෙන්නුවේ. ඒකේ විපාකේ ලැබුණා කියන. එතකොට මේ වගේ සසරේ තියෙනවා කෙනෙකුට දානයක් නොදී හිටිය දන් දෙන තැනකට යොමු කරා දන්සැලකට හරි අන්න අතන්ට හරි මෙහෙම තැනක් තියෙනවා කියලා යොමු කිරීමත් විශාල පිනක් කියන. එතකොට ඔය මිත්‍යා දෘෂ්ටික දුස්සීලයකට දුන්නත් ආත්ම 1000ක් ආනිසංසයි.